කොහොමද ඉතින් ලොකු නිලමේ YouTube channel එකකින් අද අපි විශේෂ ගමනක් යන්නේ කියලා හදින්නේ. ඔයාලා විශේෂ දෙයක් පෙන්වන්න. ඉතින් SL100 බයික් එක තමයි ලොකු නිලමේ කොහෙ ගියත් යන්නේ. ඉතින් ලස්සන වටපිටාවක් තියෙනවා. ලස්සන පරිසරයක් වෙල්ලායකුත් එක්ක අපි ඉතින් හිතුවා යන ගමන ගැන පොඩ්ඩක් කියන්න ඕන නිසා. ඉතින් අපි අද ලංකාවේ පුරාතනම තැනක් බලන් තමයි යන්නේ. පූජනීය ස්ථානයක්. ඉතින් අපි ගිහිල්ලා එතනට ගිහිල්ලා අපි බලමු වැඩි විස්තර කොහොමද කියලා. ඔන්න ඉතින් කලින් සඳහන් කරා වගේම අපි සඳහන් කරපු පූජනීය ස්ථානට ආව ලංකාවටම එකයි. මේක තමයි කුලියාපිටව ඇඹව ශ්‍රී සුද්ධ සූනියං මහා දේවාලය. මුල් දේවාලය කියලා කියනවා මේකට. මේක තමයි ලංකාවෙම තියෙන පළවෙනි දේවාල කබලෑව දේවාලය කියලා තමයි මේකට කියන්නේ. ඉතින් සෑහෙන දුරක් ගෙවාගෙන ලොකු නිලමේ ඔන්න ආවා කුලියාපිටියට. ඕගලන්ට මේ සූනියන් දේවාලය පෙන්වන මේ තියෙන මහා දේවාලය. ඉතින් මුළු ලංකාවෙම කට්ටිය මෙම ස්ථානට එනවා පූජාවල් පවත්වීම සඳහා. ගොඩක් දැනගන්න විදිහට ඔය වරන් තියෙන කට්ටිය වරන් සාදා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මෙම දේවාලයට එනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දැකලා තියෙන කට්ටියක් තියෙන නැති කට්ටියක් ඇති. දැක නැති කට්ටිය තමයි මේක දැන් බලන්න මම ලොකු නිලමේ ආවේ. ඉතින් ඕගොල්ලන්ත් මේවා මෙතෙන්ට එන්න කෙනෙක් ඉන්නවා නම් කුලියාපිටියට ඇවිල්ලා හෙට්ටිපොළ පාරේ ඇවිල්ලා පළුගස් හන්දියෙන් වමට දාලා කිලෝමීටරයක් පමණ යනකොට මෙම ස්ථානේ පිහිටලා තියෙනවා. එහෙමත් නැත්නම් කුලියාපිටිය මේ මාදම්පි කුලියාපිටිය පාරේ එනකොට ගයියාල හන්දියෙන් ඇවිල්ලත් මෙම ස්ථානට එන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය සෑම පැත්තකින් පාරවල් ගොඩාක් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානට ළඟායිම තියෙනවා කියලා මට කිව්වා. ඉතින් කෙසේ නමුත් ඔබට කුලියාපිටිය ආවොත් ඕන කෙනෙක්ගෙන් අහලා මෙම ස්ථානට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අද දුර කතර ගෙවාගෙන ලොකු නිලමේ SL100 මధుර ලොකු බයික් එකේ ආව මෙම ස්ථාන ඔයගොල්ලෝ පෙන්නන්න ඕන හින්දා. ඉතින් තාමත් ඔයගොල්ලෝ ලොකු නිලමේ YouTube channel subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. එතු මෙවැනි වටිනා කියන වීඩියෝ රාශියක් ඔයාලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙවැනි ලස්සන තවත් වටිනාකම යුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම් වෙනකන් අපි යන්න සූදානම් වෙන්නේ. ඉතින් නැවත වාරයක් මතක් කරනවා ලොකු නිලමේ YouTube channel subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න. මොකද එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම notification එකක් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. අපි වීඩියෝ එකේ අවසානයේත් එක්කම විදිහට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා සියලු දෙනාටම.